ඉක්මන් රට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. බලන්න මේ ප්‍රකාශ දෙක දිහා. ආනයනකරුවෝ කියනවා යොහාන් වහසුරගේ සටහන වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් පසුව වාහන ආනයනය කළත් මිලකන විශාල සිහළ යාමින් වාහන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. අඩුවීමක් නම් අපිට එක්ස්පෙක්ට් කරන්න අමාරුයි. අද මහත්දේ වාර්තා වෙලා තිබ්බා වාහන විකුණ ගන්න බැරුව ෂෝරූම්ස් වල තියෙනවා. ඒ වගේම ෂෝරූම්ස් වල වාහන නැහැ කියලා. නේද වාහන කියන කට්ටිය කියනවා ඒව ඉක්මනට විකින්නවා කියලා. වාහන කොච්චර තිබ්බත් ඒව ටට්ටක් ගාලා ආපු සැනින් විකින්නවා කියලා. නමුත් මාධ්‍යයේ එතකොට පත්තරේ වාර්තා කර තියෙනවා ලංකාදීපේ කොහොමද වාහන මේ ඔක්කොම සේල් වල වේල්නවා කියලා. නමුත් ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවා හැමතැනම කතා බහ කරලා ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඇත්ත තත්ත්වය නම් ඉතින් වාහන දැන් ගොඩක් මිල අඩු වීගෙන තමයි යන්නේ. ඉතින් වැඩි මිල අඩු වීගෙන යනවා කියන්නේ ගොඩක් වෙලා තියෙන්නේ මේ ලංකාවේ දැන් වාහන ආනයනය කරන කට්ටිය විතරක් නෙමෙයි. නිකන් බයින් සේල් කරන ගොඩක් කට්ටිය දැන් අලුතෙන් බිහි වෙලා ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය මොකද කරන්නේ? වැඩි ගාණට ගෙනල්ලා ලක්ෂ 3-4 තියාගෙන වාහන දෙනවා. ඊළඟ කතාව තමයි වාහන මිල වැඩි වෙනවා කියලා මේ වාහන ආනයනය කරන කට්ටියම කියනවා. තව ඉදිරියට මිල වැඩි වෙයි කියලා. නෑ ඒක වෙන්නේ නෑ. වාහන දැන් තියෙනවා නම් වාහන 5000ක් ලංකාවේ එකම જાතිය තියෙනවා නම් තවත් වාහනේදී ඒ මිල වැඩි වෙන්නේ නෑ. ඒ මිල ටික අඩු වෙනවා. ඉතින් ඕවට රැවටෙන්නත් එපා. ඉතින් මගේ යාළුවනේ අපේ channel එකත් එක්ක දැන් ඔයාලා වරුදු ගණක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් බලන්න අපි හැමදාම ගන්න ඕන වෙලාවටත් අපි කිව්වා ගන්න එපා කියලාත් කිව්වා. ඒත් මේ වෙලාව තමයි ඔයා වාහනයක් මිලදී නොගන්න ඕන වෙලාව. චුට්ට මේක වාහන අඩු වෙන්න ඕන. එතකොට පිට රටින් වාහන මේ ලංකාවට එනවා. වාහන විකුණ ගන්න බැරි ඉන්න යාළුවෝ ඉන්නවනේ. ඉතින් එයාලගේ පොඩ්ඩක් හිත රිදෙන්න පුළුවන් තමයි. වාහනයක් තියෙන කෙනා උත්සාහ කරන්නේ වැඩි මිලට වාහන විකුණන්න. ඉතින් වාහනයක් නැති කෙනා අඩු මිලට එකක් ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඉතින් මේ තියෙන මිල ඇත්තටම සුදුසු නෑ කියලා අපිට තේරෙනවානේ. ඉතින් ඒක තමයි කල්පනා කරන්න ඕනේ. ඉතින් වෙසෙල් එකක් කීයට දාවේ? ලක්ෂ 55යි 60ට වගේ තිබ්බ වාහන නෙමෙයි දැන් මේ හිතා ගන්න බැරි ගණන් කියන්නේ. ඉතින් මේ වාහන වල මිල ඇත්තටම අඩු වෙන්න ඕන. ඉතින් ගත්ත කෙනෙකුට උනත් කවදාවත් එයාට දැන් අඩුවෙන් දෙන්න වෙලා නැහනේ. ඒ හින්දා වාහනයක් විකුණනවා සාධාරණ මිලකට විකුණන්න. ඉතින් මේ කතාවට හැමෝම එකක නොවේ. හැබැයි වාහන මිල චුට්ට තමයි වාහන මිල අඩු වීගෙන යන්නේ. ඉතින් ඔයාගේ අදහසත් මතක ඇතුව කමෙන්ට් කරන්න. බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.